වයසට යනකොට ජවය නැති වෙන එක ස්වභාවිකයි. ඒත් අපිට පුළුවන් තරම් හොඳින් ජවය පවත්වා ගන්න උදව් වෙන ව්‍යායාමයක් තමයි මේ බ්‍රිජ් ක්ලීන් කියලා කියන්නේ. බ්‍රිජ් ක්ලීන් එක කරන්නේ ඇඟ දිගේ පවර් ක්ලීන් එකක් කරලා බෙල්ල පිටිපස්සට ගෙනියනවා බාබෙල් එක මේ විදියට. පේනවනේ කරන විදිය. මේ පවර් ක්ලීන් එක මම කරන්නේ බොක්ස් දෙකක් උඩ තියලා මොකද ඔලිම්පික් ප්ලේට් තියෙනවා නම් අපිට බිම ඉඳලම මේක කරන්න පුළුවන්. කොන්ද ස්වභාවික ඍජුභාවයක පවත්ව ගන්න ඕනේ. ඊළඟට මේ ව්‍යායාමය කරනකොට බාබෙල් එක ඇඟට ළඟින්ම එසවෙන්න ඕනේ. කොයි වෙලාවත් ඇඟට දුරින් ගන්න එපා. ඒකට කොන්දට හානි වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාමේ වාර 5 බැගින් 5ක් කරනවා නම් හොඳයි. මේ ෆුල් බොඩි ව්‍යායාමයක් මුළු ඇඟම මේකට සම්බන්ධ වෙනවා. මේ ව්‍යායාමේ දියුණු කරගන්න අපිට පුළුවන් මෙන්න මේ ක්ලීන් පුල්ස් කරන්න. ආයෙත් කියනවා ඔලිම්පික් ප්ලේට්ස් නෙමෙයි නම් මේ වගේ පොඩි බොක්ස් දෙකක් උඩ ඉඳලා බර ගන්න. ගොඩාක් යට ඉඳලා ගන්න එක කොන්දට අනතුරුදායකයි. ඉතින් මං හිතනවා මේක වැඩ වැදගත් වෙයි කියලා.